දෙවන ලෝක යුද්ධයේ අලුමකින් කොරියානු වර්ධද්වීපය තුළ උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස රාජ්‍යම් දෙකක් බිහි වුණා. මෙහිදී උතුරු කොරියාව සෝවියට් සංගමයේ සහාය ඇතිව පිහිටවනු ලැබූ අතර දකුණු කොරියාව ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව පිහිටවනු ලැබුවා. මේ කොහොම නමුත් උතුරු කොරියාව තුළ එක් පුද්ගලයෙකු මුළු රටහිම පාලනය සියතට ගනිමින් මුළු උතුරු කොරියාවම තමන්ට අයත් පෞද්ගලික රාජධානියක් බවට පත් කරනු ලැබුවා. ඉතින් අද කතාව උතුරු කොරියාව කිම් වරුන්ගේ රාජධානියක් බවට පත් වූ ආකාරය සම්බන්ධවයි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඊසාන දිග ආසියාවේ චීනය සහ ජපානය අතර ඇති කොරියානු අර්ධද්වීපය තුළ පිහිටා තිබෙනවා. අර්ධද්වීපයක් යනු ප්‍රධාන භූමියකින් ජලය දෙසට නෙරා ගිය තුන් පැත්තකින් ජලයෙන් වට වූ එක් පැත්තකින් පමණක් ප්‍රධාන භූමියත් සමග ගොඩබිමින් සම්බන්ධ වූ භූමි ප්‍රදේශයක්. 19 වන සියවසේ අගභාගයේ වනතෙක් කොරියාව ලෝකයේ අනෙකුත් රටවල් වලින් හුදකලා වී සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. මෙම ප්‍රතිපත්තිය නිසාම කොරියාව එකල හර්මිට් රාජධානිය ලෙසින් හඳුන්වනු ලැබුවා. ඔවුන් තමන්ගේ අසල්වාසීන් වූ චීනය සහ ජපානය සමග පවා ඉතාමත් සීමිත වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්තුවා. මේ කොහොම නමුත් 19 වන සියවසේ අගභාගයේ වන විට බාහිර බලපෑම් හේතුවෙන් මෙන්ම රට අභ්‍යන්තරයේ ඇති වූ විවිධ නොසන්සුන්තාවයන් හේතුවෙන් වසර දහසක් පමණ පැවති කොරියානු රාජාණ්ඩුව පිරිහීමට පටන් ගන්නවා. කොරියානු භූමියේ පිහිටා තිබූ ස්වභාවික සම්පත් වූ ගල් අඟුරු සහ යකඩ නිසාවෙන් එවකට ආසියාවේ නැගී එන බලවතකු ජපානයේ බලපෑම කොරියාව වෙත එල්ලවීමට පටන් ගන්නවා. මෙලෙස කොරියාව තුළ ජපන් අධිරාජ්‍යයේ බලපෑම වැඩිවීමත් සමගම චීනය කොරියාවට සහාය දැක්වීමට ඉදිරිපත් වෙනවා. මේත් සමගම 1894 වසරේ සයිනු ජැපනීස් වෝ එහෙමත් නැත්නම් ජපානය සහ චීනය අතර යුද්ධය ආරම්භ වෙනවා. නමුත් මෙම සටනින් 1895 වසරේදී ජපානය ජයග්‍රහණය කරනවා. මින්පසු ජපාන හමුදාව විසින් කොරියානු පිරිමි ජනතාව වහල් කම්කරුවන් ලෙස සේවයේ යොදවනු ලැබූ අතර කොරියානු කාන්තාවන්ව බලෙන් ගණිකා වෘත්තියේ යොදවනු ලැබුවා. මෙලෙස කොරියාව තුළ ජපන් අධිරාජ්‍යයේ බලපෑම ඉහළ යාමත් ජනතා නොසන්සුන්තාවයේ ඉහළ යාමත් නිසා කොරියාවේ රජු ගෝජොන් රජතුමා 1896 වසරේදී වර්තමාන දකුණු කොරියාවේ සෝල්හි පිහිටා තිබූ මාලිගය අතහැර දමා කොරියාවේ රුසියානු තානාපති කාර්යාලයේ සරණාගත භාවය ලබා ගන්නවා. මේත් සමගම රුසියානු සාර අධිරාජ්‍යයේ බලපෑම කොරියාව වෙතට යොමු වෙනවා. නමුත් රුසියානු බලපෑම කොරියාව වෙත සහ ඊසාන දිග ආසියාව වෙත යොමු වීම පිළිබඳව අසතුටින් සිටි ජපානය 1904 වසරේදී රුසියාව සමග යුද වදිනවා. මෙම යුද්ධය රූසෝ ජැපනීස් වෝ නමින් හඳුන්වනු ලැබූ අතර 1905 වසරේදී එම යුද්ධය අවසන් වූයේ පළමු වරට යුරෝපීයන්ට එරෙහිව යුද්ධයක් ආසියාතික රාජ්‍යයක් ජයග්‍රහණය කිරීමත් සමගයි. කෙසේ නමුත් 1905 වසරේදී පෝර්ට්ස්මත් ගිවිසුම අත්සන් තැබීමත් සමගම කොරියාවේ පාලනය ජපානය වෙත හිමි වුණා. මේත් සමගම ජපානයේ කුරිරු පාලනය තවත් දශක ගණනාවක් කොරියාව තුළ ක්‍රියාත්මක වුණා. දෙවන ලෝක යුද සමය වන විට ජපානය විශාල ආර්ථිකමය සහ හමුදාමය ශක්තියක් ලබාගෙන සිටි අතර ජපානය විසින් කොරියාව තුළ වහල් කම්කරුවන් වැඩි වශයෙන් සේවයේ යොදවනු ලැබුවා. එමෙන්ම කොරියානුවන් හට ජපන් ජාතිකයින්ගේ නම් භාවිතා කිරීමට බල කරනු ලැබූ අතර තවදුරටත් කොරියානුවන් හට ජපන් ජාතිකයින් අදහන දෙවියන් ඇදහීමට පවා බල කරනු ලැබුවා. කොරියානුවන් මෙලෙස අති දුෂ්කර කාලයක් ගත කරමින් සිටියත් ඔවුන් ජපාන අධිරාජ්‍යයට එරෙහිව තව දුරටත් සටන් කරමින් සිටියා. මේ අනුව ලක්ෂ 2කටත් වඩා වැඩි කොරියානුවන් පිරිසක් ආයුධ අතටගෙන ජපන් හමුදා සමග ගරිල්ලා සටනක යෙදුණා. මෙලෙස සටන් වැදුණු බොහොමයක් දෙනා කොමියුනිස්ට් මතවාද දරන්නන් වුණා. ඊට හේතු වූයේ
අසල්වැසි රුසියානුවන්ගේ දේශපාලනික මතවාද වලින් ඔවුන්ට සිදු වූ බලපෑම හේතුවෙන්. මෙම සටන්කාමීන් අතර සිටි එක් සටන්කාමී නායකයෙකු වූයේ කිම් සොන් ජූ. ඔහු 1912 වසරේ අප්‍රේල් මස 15 වන දින වර්තමාන උතුරු කොරියාවේ අගනුවර වන පියොන්ග්යාන්ග් නගරයට ආසන්න ප්‍රදේශයක උපත ලැබුවා. නමුත් ඔහු හැදී වැඩෙන්නේ චීනයේ මැන්චූරියා ප්‍රදේශයේ. ඔහු ජපාන හමුදාවලට එරෙහිව චීනයේ මැන්චූරියාහිදී සටන් වැදුණු අතර පසුව ඔහු දෙවන ලෝක යුද්ධයේදී රුසියානු හමුදා වෙනුවෙන් සටන් වැදුණු අයෙකු වුණා. මේ අතරම 1945 වසරේ සැප්තැම්බර් මාස 2 වන දින ජපානයේ යටත් වීමත් සමගම දෙවන ලෝක යුද්ධය අවසන් වූ අතර ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ මිත්‍ර බලවතුන් දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කරනු ලැබුවා. ඉන්පසුව ඇමරිකානු හමුදාව විසින් කොරියාව තුළ රැඳී සිටි ජපාන හමුදාවන් හට යටත් විය යුතු ආකාරය දක්වමින් නියෝග ඉදිරිපත් කළ අතර එම නියෝගවලට අනුව 38 පැරලල් ලෙස හඳුන්වන 38 වන සමාන්තරණිකයට ඉහළින් සිටි ජපාන හමුදාවන් හට රුසියානු හමුදාව වෙත යටත් වන ලෙසත් 38 වන සමාන්තරණිකයට පහළින් සිටි ජපාන හමුදාවන් හට ඇමරිකානු හමුදාව වෙත යටත් වන ලෙසත් නියෝග කර තිබුණා. ජපාන හමුදා යටත් වීමෙන් පසුව සෝවියට් රුසියානු හමුදාව 38 වන සමාන්තරණිකයට ඉහළින් වූ කොරියානු ප්‍රදේශය තම පාලනය යටතේ තබාගත් අතර 38 වන සමාන්තරණිකයට පහළින් වූ ප්‍රදේශය ඇමරිකානු පාලනය යටතේ පැවතුණා. 1947 වසරේ නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්පූර්ණ කොරියානු අර්ධද්වීපය තුළම නිදහස් මැතිවරණයක් පවත්වා කොරියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතු බවටත් ඉන්පසුව විදේශීය හමුදා කොරියානු භූමියෙන් ඉවත් කළ යුතු ලෙසත් යෝජනාවක් සම්මත කරනු ලැබුවා. නමුත් මෙම අවස්ථාවේදී සෝවියට් රුසියාව ඊට විරුද්ධ වූ අතර ඊට හේතුව වූයේ කොරියාව තුළ නිදහස් මැතිවරණයක් පැවැත්වුවහොත් උතුරු කොරියාව තුළ ඔවුන්ගේ බලපෑම තවදුරටත් පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි වේවි යන බිය නිසාවෙන්. නමුත් 38 වන සමාන්තරණිකයට පහළින් සිටි දකුණු කොරියාව තුළ පමණක් මැතිවරණයක් පැවැත් වූ අතර ඒ අනුව 1948 වසරේදී සිංමන් රීව දකුණු කොරියාවේ ජනපතිවරයා වශයෙන් තෝරාපත් කරගනු ලැබුවා. මේ අතරම උතුරු කොරියාව වෙනස්ම මගක ගමන් කරමින් සිටියා. සෝවියට් රුසියාව විසින් ජපානයට විරුද්ධව සටන් වැදුණු ගරිල්ලා නායකයෙකු කිම් සොන් ජූව උතුරු කොරියාවේ පාලකයා බවට පත් කිරීමට කටයුතු කළා. කිම් සොන් ජූ කිම් ඉල් සං නමින් තම නම වෙනස් කර ගනිමින් උතුරු කොරියාවේ නායකයා වශයෙන් පත්වෙනවා. සෝවියට් සංගමයට අවශ්‍ය වූයේ තමන්ට පක්ෂපාතී නායකයෙකු උතුරු කොරියාවේ නායකයා බවට පත් කිරීමටයි. කිම් ඉල් සං කොරියාවේ උපත ලබා තිබුණත් චීනයේ හැදී වැඩුණු පුද්ගලයෙකු නිසාවෙන් ඔහු කොරියන් භාෂාවේ දක්ෂයෙකු වුණේ නැහැ. එම නිසාම ඔහු ප්‍රසිද්ධියේ කොරියානු ජනතාව ඇමතීමට පෙර පුහුණුවීම් පවා සිදු කළ බව පැවසෙනවා. එමෙන්ම සෝවියට් සමූහාණ්ඩුව විසින් ඔහු ජපාන හමුදාවන්ට එරෙහිව සටන් වැදුණු දේශප්‍රේමී ගරිල්ලා නායකයෙකු ලෙස ඔහුගේ අනන්‍යතාවය ප්‍රචලිත කරනු ලැබුවා. සෝවියට් බලධාරීන් සහ උතුරු කොරියානු ප්‍රාදේශීය කොමියුනිස්ට්වාදීන් විසින් 1946 වසරේ පෙබරවාරි මාස 8 වන දින උතුරු කොරියාවේ තාවකාලික මහජන කමිටුවක් පිහිටුවාගත් අතර කිම්ව එම නව පරිපාලනයේ ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබුවා. ඉන්පසුව කිම් විසින් දේශපාලනය, ආර්ථිකය සහ ආරක්ෂාව ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරනවා. 1946 වසරේ මාර්තු මාස 5 වන දින කිම් ඉල් සං ඉඩම් ප්‍රතිසංස්කරණයක් ගෙන අතර එමගින් ජපන් ජාතිකයින්ට සහ කොරියානු විශාල ඉඩම් හිමියන්ට අයත්ව තිබූ විශාල ඉඩම් රජයට පවරාගෙන ගොවීන් හට නැවත ඒවා බෙදා දෙනු ලැබුවා. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණය ග්‍රාමීය උතුරු කොරියානුවන් අතර අතිශයින් ජනප්‍රිය වුණා. 1948 වසරේදී කිම් විසින් කොරියන් පීපල්ස් ආමී ලෙසින් හඳුන්වන කොරියානු මහජන හමුදාව පිහිටවනු ලැබුවා. එම හමුදාවේ ප්‍රධානීන් ලෙස තමා සමග ජපන් හමුදාවට එරෙහිව සටන් වැදුණු ගරිල්ලා නායකයින්ව ඔහු විසින් පත් කරනු ලැබුවා. මීට අමතරව
ඔහු විසින් උතුරු කොරියානු සාහිත්‍ය හා කලා සම්මේලනය පිහිටවනු ලැබූ අතර මෙම කටයුතු සියල්ලෙන්ම ඔහු බලාපොරොත්තු වූයේ තමාගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමයි. 1946ත් 1949ත් අතර කාලය තුළ උතුරු කොරියාව තුළ පැවති කොමියුනිස්ට් පක්ෂය සහ අනෙකුත් පක්ෂ හා සංවිධාන එකතු කරමින් කිම් ඉල් සං විසින් තමාගේ බලය උතුරු කොරියාව තුළ ක්‍රමයෙන් තහවුරු කරගනිමින් සිටියා. මෙලෙස ඔහු වටා සීග්‍රෙන් බලය රැස්වීමත් සමගම ඔහු තමාගේම පිළිම සාදවා ඒවා උතුරු කොරියාව පුරා බෙදා හරිමින් තමා ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස හුවා දැක්වීමට කටයුතු කරනවා. මේ අතරම ඔහු උතුරු කොරියානුවන් හට පැය 8ක වැඩ ක්‍රමය හඳුන්වා දෙනවා. මෙමගින් ඔහු බලාපොරොත්තු වූයේ ජනතාව හට පැය 8ක් වැඩ කිරීමටත් පැය 8ක් විවේක ගැනීමටත් පැය 8ක් අධ්‍යාපනය සඳහා යෙදවීමටත් අවස්ථාව ලබා දීමටයි. තවදුරටත් කිම් ඉල් සංගේ පාලන සමය තුළ උතුරු කොරියාව නිල වශයෙන් නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දෙනු ලැබුවා. කාලය මෙසේ ගෙවී යද්දී කිම් ඉල් සං සිතනවා සම්පූර්ණ කොරියානු අර්ධද්වීපයම එකම රටක් බවට පත් කළ යුතු බව. ඒ අනුව සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රධානියා වූ ජෝෂප් ස්ටාලින්ගේද අනුදැනුම මත 1950 වසරේ උතුරු කොරියානු හමුදාව දකුණු කොරියාව ආක්‍රමණය කරනු ලැබුවා. මෙහිදී කිම් ඉල් සං විසින් බලාපොරොත්තු වුණා මෙම ආක්‍රමණයට චීනයද සහාය දක්වනු ඇති බවට. කොහොම නමුත් ක්‍රමයෙන් උතුරු කොරියානු හමුදාව දකුණු කොරියාවේ සෝල් අගනුවර අල්ලා ගනු ලැබුවා. මෙම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ සංගමය සහ ඇමරිකාව මෙම යුද්ධයට මැදිහත් වුණා. ඔවුන්ගේ මැදිහත් වීමත් සමගම උතුරු කොරියානු හමුදාවන්ට පසු බැසීමට සිදු වුණා. බොහෝ අවස්ථාවල චීන හමුදා මෙම යුද්ධයට මැදිහත් වී උතුරු කොරියානු හමුදා බේරාගත් අවස්ථාද දක්නට ලැබුණා. 1950 වසරේදී උතුරු කොරියාවේ අගනුවර වූ පියොන්යන් නගරය එක්සත් ජාතීන්ගේ හමුදාව විසින් අල්ලා ගනු ලැබූ අතර මෙහිදී චීනය උතුරු කොරියාවේ සහායට පැමිණ නැවත වරක් එම පියොන්යන් නගරය උතුරු කොරියාවේ පාලනය වෙත සතු කර ගැනීමට විශාල සහයක් ලබා දුන්නා. කොහොම නමුත් 1953 වසරේදී මෙම යුද්ධය අවසන් වූ අතර මෙම යුද්ධයෙන් ආසන්න වශයෙන් උතුරු කොරියානුවන් මිලියන 2.5ක් පමණ මිය ගියා. මේ අනුව කිම්ගේ ඒකීය කොරියාවක් බිහි කිරීමේ සිහිනය බිඳ වැටුණාත් ඔහු එම පරාජයෙන් පසුව වුවත් උතුරු කොරියානු ජනතාවට ප්‍රකාශ කළේ උතුරු කොරියාව මෙයින් විශාල ජයග්‍රහණයක් ලබාගත් බවයි. කොහොම නමුත් 1958 වසර වන විට උතුරු කොරියාව චීනයේ සහ රුසියාවේ ඇඟිලි ගැසීම් වලින් තොර රටක් බවට පත් කරන්නට කිම් සමත් වෙනවා. කිම් විසින් පසු කාලිනව උතුරු කොරියානු ජනතාව සමාජ වර්ගීකරණයකට ඇතුළත් කරනු ලැබුවා. ඒ අනුව පාලන තන්ත්‍රයට දක්වන පක්ෂපාතීත්වය මත ඔවුන් ආකාර 3කට බෙදා වෙන් කරනු ලැබුවා. මෙයින් පාලන තන්ත්‍රයට වඩාත්ම පක්ෂපාතී පුද්ගලයින් හට තත්ත්වය, අධ්‍යාපනය, රැකියා, නිවාස සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි විශේෂ වරප්‍රසාද ලැබුණා. කිම් ඉල් සං රුමේනියාව, නැගෙනහිර ජර්මනිය වැනි කොමියුනිස්ට් රටවල් සමග කිට්ටු සබඳතා පවත්වනු ලැබුවා. එමෙන්ම වියට්නාමේ හෝ චි මින් සමග පවා ඔහු සබඳතා පවත්වනු ලැබුවා. 1972 වසරේදී උතුරු කොරියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ අතර ඒ අනුව කිම් උතුරු කොරියාවේ ජනපතිවරයා බවට පත් වුණා. කිම්ගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙමින් තිබූ අතර 1980 වසරේදී ඔහුගේ පුතා වූ කිම් ජොන් ඉල් තමා මියගිය පසු උතුරු කොරියාවේ ඊළඟ පාලකයා ලෙස නම් කරනු ලැබුවා. 1994 වසරේ ජූලි මාස 8 වන දින වයස අවුරුදු 82 දී කිම් ඉල් සං හෘදයාබාධයකින් මිය ගියා. ඔහුගේ උපන්දිනය අදටත් උතුරු කොරියාවේ රජයේ නිවාඩු දිනයක් වෙනවා. කිම් ඉල් සංගේ මරණයෙන් පසු ඔහුගේ පුතා වූ කිම් ජොන් ඉල් උතුරු කොරියාවේ දෙවන උත්තරීතර නායකයා වශයෙන් පත් වුණා. ඔහු 2011 වසරේ මිය යන තෙක්ම මෙම තනතුර දැරූ අතර ඔහු 2011 වසරේ ඔහුට වයස අවුරුදු 69 දී හෘදයාබාධයකින් මිය ගියා. ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ පුතා වූ කිම් ජොන් උන්
උතුරු කොරියාවේ 3 වන උත්තරීතර නායකයා වශයෙන් පත් වුණා. මේ අනුව 1945 වසරේ සිට මේ දක්වා කිම්වරුන් පරම්පරා 3ක් තිස්සේ උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙසින් කටයුතු කර තිබෙනවා.